හරි මේ වගේ අතක් ගැන ඔයාලට කියන්න තියෙනවා විශේෂ දෙයක්. ඒ තමයි මේ වගේ අතක් හම්බෙන කෙනෙක් බලාගෙන හිටියොත් දෛවයෙන් Tamanට හම්බෙන තියෙන දේවල් ලැබෙයි කියලා හෝ එහෙමත් නැත්නම් මොනවා හරි භූමි වාසනා එහෙම නැත්නම් ලොතරැයි වාසනා වගේ දේවල් හම්බෙයි කියලා බලාගෙන හිටියොත් එයාට කවදාවත් ජීවිතේ ගොඩ යන්න හම්බෙන්නේ නැහැ. ඉතින් මෙහෙම කෙනෙක් කරන්න ඕනේ අතරම මේ ඇඟිලි වල පළවෙනි සහ දෙවෙනි පුරුක් මැද මේ විදිහට කුඩා රේඛා පිහිටලා තියෙනවා නම් ඔහු යම්කිසි තෝරාගත් ශ්‍රේෂ්ඨයක මහන්සි වෙලා වැඩ කරන්න ඕන කෙනෙක්. අත්‍තරම ඔහුට ව්‍යාපාර වගේ දේවල් වලට වඩා තමන් තෝරාගත් කුමන හෝ රැකියා ශ්‍රේෂ්ඨයක මහන්සියලා වැඩ කරන එකෙන් හොඳ ආදායමකට යන්න පුළුවන් සහ ඉහළට යන්න පුළුවන්. ඒ වගේ කෙනෙක් ඇත්තටම මොකද අපිට පේනවා ශක්තිමත් මූල්‍ය ත්‍රිකෝණයක් හෝ එහෙම නැත්නම් හොඳ දෛව රේඛාවක් ඇත්තෙම නෑ අතේ. එතකොට මෙහෙම කෙනෙක් ඒ කියන්නේ යාට උරුමේ ලක් ලයින් එක නෑ. ඒ වගේම මුදල් වෙනත් පාර්ශව වලින් ලැබීමේ වාසනා ගුණයකුත් උපතින්ම නැහැ. හැබැයි ඔහුට ඔහුගේ වැඩ කිරීමේ ශක්තියෙන් ඔහුගේ වාසනාව උරගා ගන්න පුළුවන් මේ විදියට පිහිටලා තියෙන කෙනෙක්. ඉතින් එහෙම කෙනෙක් අන්සතු ආදායමක් ලැබෙන තුරු හෝ පරම්පරාවෙන් ලැබෙන දෙයක් ලැබෙන තුරු හෝ එහෙමත් නැත්නම් ලොතරැයි හෝ එතකොට වෙනත් මුදල් ලැබෙන පසුපස දුවනට වඩා තමන් කුමක් හෝ වැඩ කරන වෘත්තියකට හැකි උපරිම මහන්සිය දීමෙන් තමයි එහෙම කෙනෙක්ට දියුණු වෙන්න පුළුවන්. එහෙම නැතුව වෙනත් අංශවලට යොමු වීමෙන් වෙන්නේ ඔහුගේ ජීවිතේ කාලය නාස්ති වෙන එක විතරයි.